ආයිබෝවන් ගොඩක් ආදරෙන් පිළිගන්නවා Moonlight Miracles මගේ YouTube නාලිකාවට අදත්. ඉතින් අද වීඩියෝ එක ඔයාලට ගෙනලා තියෙන timeless වීඩියෝ එකක්. ඉතින් ඔයාට මොන කාලේ වුණත් මේ වීඩියෝ එක ලැබුණා කියලා කියන්නේ මේ වීඩියෝ එක ඔයා බලන්න සුදුසුයි කියන එක තමයි ඒ කියලා කියන්නේ. ඉතින් ඔයාට මේ වීඩියෝ එක ලැබීමම ප්‍රමාණවත් මේ වීඩියෝ එක බලන්න. ඉතින් අපි යමු මේක ඔයාට විශ්වයෙන් මොන වගේ පණිවිඩයක්ද ඔයාට හම්බෙන්නේ කියන එක තමයි බලන්න යන්නේ. අපි බලමු ඔයාට ඒ ලැබෙන පණිවිඩ මොනවාද කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා කවද මේ වීඩියෝ එක බැලුවත් මේ ඔයා දැඩි හිත රිදීමක මොකක් හරි නම් දැඩි හිත රිදීමක දැඩි සිත් වේදනාවක ගොඩක් පීඩාකාරී තත්ත්වයක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මේක කවුරු හරි කෙනෙක් හින්දා ඔයාගේ ජීවිතයට වුණු හිත රිදවීමක් පීඩාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේම බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන්නේ නැතුව ඔයාගේ දේවල් ප්‍රමාද වීම නිසා මොකක්ම හරි හේතුවක් හින්දා ලොකු සිත් රිදවීමක් ලොකු පීඩාවක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා එහෙම නැත්නම් හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට මට ගොඩක්ම හිතෙනවා ඔයාගේ ලයිෆ් එකේ ඔයාගේ බලාපොරොත්තු වෙන දේවල් ඔයාට ඉෂ්ට උනේ නැති කමක් එහෙම නැත්නම් දේවල් ගොඩක් ප්‍රමාද වෙනවා. හිතන විදියට දේවල් වෙන්නේ නැතුව හරි මෙන්න මේ විදියට හරි දැඩි හිත පීඩනයක් ඔයාට හිත පීඩාවක් දුකක් කියන එකක් ඔයාට තිබිලා තියෙනවා කියලා කියනවා. හැබැයි ඔයාට මේ දුක කියන එක తాවකාලිකයි. මේ දුකෙන් පස්සේ ඔයාගේ මේ සුවපත් වීම ආරම්භ වෙනවා. ඔයාගේ සුවපත් වීමෙන් පස්සේ ඔයාගේ ජීවිතයට ගොඩක් හොඳ දේවල් එනවා කියලා තමයි කියන්නේ. ඉතින් ගොඩක් මේ නරක කියන දේවල් හැමදාම පවතින්නේත් නැහැ. හොඳ තියෙන දේවල් හැමදාම පවතින්නේත් නැහැ. ජීවිතය කියන එක වෙනස් වෙනවා. ඉතින් මේ නරක දේවල් මේ නරක කාලය මේ පීඩාකාරී කාලය ඉවර වෙලා ඔයාගේ ජීවිතයට හොඳ කාලයක් එනවා කියන එක මෙතනදී මම ඔයාලට කියනවා. ඉතින් මේ බලන්න Ace of Swords. ඉතින් මේ වෙලාවේ ඔයා තාමත් ඒ ඍණාත්මක දේවල් ඒ දුක කියන එක එහෙම නැත්නම් ඍණාත්මක ඒ මතකයන් වෙන්න පුළුවන්. රිලේෂන්ෂිප් එක පීඩාකාරී මතකයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රිලේෂන්ෂිප් එකම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ඒ බලාපොරොත්තු ඉෂ්ට නොවුණු දේවල් වල ඒ දුක මේ දේවල් හින්දා ටිකක් පස්සට ගිහිල්ලා තියෙනවා නම් මේ පීඩාකාරී විදියට ඕනවට වැඩිය ඔළුවට වද දෙනවා නම් ඔළුව අවුල් වෙලා තියෙනවා නම් මනස කියන එකට විවේකයක් නැත්නම් හැමතිස්සෙම සිතුවිලි පිරීලා ඔයාගේ සිතුවිලි ගැටෙනවා නම් ඔයාගේ ඒ දේවල් වල අතිශය පීඩාකාරී කාලයක් අභියෝගාත්මක කාලයක ඔයා ඉන්නව නම් විශ්වය මේ වෙලාවේ ඔයාට කියනවා ඔයා මේ වෙලාවේ තද වෙන්න ඕනේ. ඔයා මේ වෙලාවේ දැඩි වෙන්න ඕනේ. ඔයාගේ ලයිෆ් එක වෙනුවෙන් ඔයාගේ හොඳ කාලය වෙනුවෙන් ඔයාට ගැලපෙන්නේ නැති හැම දෙයක්ම අයින් කරලා දාන්න ඕනේ. මනස ශක්තිමත් කරගෙන, හිත ශක්තිමත් කරගෙන මේ ඍණාත්මක දේවල් වලින් ඍණාත්මක පරිසරයෙන් අයින් වෙලා ඔයාගේ ලයිෆ් එක වෙනුවෙන් වැඩ කරන්න ගන්න ඕනේ කියලා. ඔයා මොන තත්ත්වෙ හිටියත් එහෙම කොච්චර ඔයා උත්සාහ කරනවා ඒ වුණාට ඒක කරගන්න බැරි නම් මේ වෙලාවේ මතක් කරනවා ඔයාට හොඳ වෙන්නේ. ඔයාගේ හොඳ කාලය කියන එක ආරම්භ වෙන්නේ ඔයා වැඩ කරන්න ගත්තට පස්සේ විතරයි. ඔයා දෙයක් කරන්න ගත්තට පස්සේ ඔයා දේවල් වලින් අයින් වෙලා ඔයාට නොගැලපෙන දේවල් වලින් අයින් වුණාට පස්සේ හරි ඔයාගේ දේවල් වෙනුවෙන් වැඩ කරන්න ගත්තට පස්සේ හරි ඔයාට හොඳ දේවල් වෙන්න පටන් ගන්නවා. ඔයා ඒ දේවල් වලින් අයින් වෙන්නේ නැති තාක්කල් ඔයාට ඒ දේවල් කරගන්න හම්බෙන්නේ නැහැ කියලා මෙතනදී කියනවා. මේ බලන්න Wheel of Fortune. වාසනාවන්ත කාලයක් තමයි එන්නේ. වාසනාව කියන එක ඔයාගේ past life වල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ life එකේම වෙන්න පුළුවන්. ඒ ඔයා කරපු හොඳ දේවල් වල results ඒ blessings කියන එක ඔයාට ලැබෙන කාලයක් මේ කාලය. ඉතින් ඒ දේවල් වල ප්‍රතිඵල ඔයා ගන්න නම් ඔයා වැඩ කරන්න ඕනේ. ඔයා මනස ශක්තිමත් කරගෙන අලුත් වෙන්න ඕනේ. අලුත් ආරම්භයක් ගන්න ඕනේ. ඔයාගේ හිතේ තියෙන ඒ අලුත් අදහස් වලට ඉඩ දෙන්න ඕනේ කියන එක මෙතනදී විශ්වය ඔයාට කියනවා. අනිවාර්යයෙන්ම ඔයා අභ්‍යන්තරයට සවන් දෙන්න ඕනේ. ඔයාගේ අභ්‍යන්තරයේ ඔයාට කියන දේවල් වලට ඒ එන සිතුවිලි වලට එන අදහස් වලට එන අයිඩියාස් වලට ඒ වගේම ඔයාට කවුරු හරි ගැන මොන වගේ අවස්ථාවක් ගැන හරි ඔයාට ඉන්ටියුෂන් එක ඔයාට කියනවා නම් මේක මෙහෙමයි මේ කෙනා මෙහෙම කෙනෙක් කියලා ඒ දේවල් වලට සවන් දෙන්න මෙතනදී කියලා කියනවා. ඒ වගේම තමයි Three of Pentacles. අනිවාර්යයෙන්ම ඔයාගේ දේවල් වෙනුවෙන් ඔයා වැඩ කරන්න පටන් ගන්න ඕනේ. සමහර වෙලාවට පොඩි පියවරවල් තියන්න. මේ පොඩි පියවර යම්කිසි කාලයකදී ඔයාව ලොකු තැනක ඔයා බලාපොරොත්තු වෙන තැනට ඔයා ඉන්න ඒ ෆීල්ඩ් එකේ හරි ඔයා කරන දේවල් වල හරි ඔයාගේ ඉහළම ස්ථානයට
ඔයාව ගෙනියන්න ඉඩකඩක් තියෙනවා. ඉතින් තනියම දේවල් කරන්න ඕනේ නැහැ. සමහරවිට උදව් ගන්න පිරිස ඉන්නව නම් ඔයාට හොඳ ටීම් එකක් ඉන්නව නම් මේ දේවල් එක වැඩ කරන්න. ඔයාගේ දේවල් වෙනුවෙන් ඔයාගේ ගෝල්ස් වෙනුවෙන් උපරිම වැඩ කරන්න පොඩි පොඩි පියවර හරි තියන්න. මහා ලොකු තැනකින් පටන් ගන්න අවශ්‍ය නැහැ. පොඩි පොඩි පියවර වලින් දේවල් පටන් ගන්න කියලා කියනවා. ඉතින් අනිවාර්යයෙන්ම කියනවා ගොඩක් ලොකු පවර් එකක් ඔයාට තියෙනවා. හරිද? ලොකු ඔයාට දිනන්න පුළුවන්කම, ඔයාගේ ජීවිතේ ඔයාට සකස් කරගන්න පුළුවන්කම, ඒකේ ඔයාට සීමාවක් නැහැ. ඔයා අසීමාන්තික විදියට ඔයාට ඒ දේවල් කරන්න පුළුවන්. ඔයාට දෙවියන්ගේ උදව් තියෙන කෙනෙක්, ඔයාට විශ්වෙන් උදව් තියෙන කෙනෙක්. ඉතින් මේ දේවලුත් අරගෙන ඔයා වැඩ කල් දාන එක නවත්තලා. හරිද? ඔයා මෙච්චර කල් වැඩ කල් දා හිටියනම් ඒ වැඩ කල් දාන එක නවත්තන්න, බලන් ඉන්න එක නවත්තන්න, ඔයා වැඩ කරන්න පටන් ගන්න. හරිද? මොකද මේකට අවශ්‍ය කරන ඔයාගේ දේවල් වලට අවශ්‍ය කරන හැම දෙයක්ම මේ වෙද්දිත් ඔයාට තියෙනවා. ඔයාට හැම දෙයක්ම ඔයාට තියෙනවා. ඔයාට ඒ පහසුකම් කියන එක තියෙනවා. ඉතින් ඔයා වැඩ කරන්න තමයි ඕනේ. ඔයාගේ ඒ දෙවියන්ගෙන් උදව් ගන්න පුළුවන්. ඔයාට විශ්වයෙන් උදව් ගන්න පුළුවන්. ඉතින් law of attraction methods මොනවා හරි ඔයා පාවිච්චි කරනවා නම් ඒ දේවල් වල ඔයාට results ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් එක ඉලක්කයකට, එක අරමුණකට ඔයාට ඇත්තටම අවශ්‍ය දේ පැහැදිලි කරගෙන ඔයාගේ focus එක කියන එක ඒකට යොමු කරන්න. ඒකට යොමු කරලා වැඩ කල් දාන්නේ නැතුව ඔයාගේ වැඩ ටික දිගටම කරගෙන යන්න කියලා මෙතනදී ඔයාට මතක් කරනවා. ඉතින් ඔයා වැඩ කරන තරමට ඔයාට දියුණු වෙන්න පුළුවන් කියලා තමයි මෙතනදී මම ඔයාට කියන්නේ. ඒ වගේම මෙතනදී 6 of swords ඇවිල්ලා තියෙනවා. ඉතින් විශ්වෙන් කියන ඔයාට ගැලපෙන්නේ නැති දේවල් වලින් ඔයා අයින් වෙන්න ඕනේ. සමහර වෙලාවට අයින් වෙන තැන ගොඩක් අමාරු වෙයි. දුක් පීඩා හිත රිදීම් කියන එක තියෙයි. හැබැයි ඉස්සරහට හොඳ වෙනවා. අනිවාර්යයෙන්ම ඔයා දුකෙන් ගියත් ඒ දේවල් අයින් වෙනවා. සමහරට ජීවිතේ ඔයාට මේ අනවශ්‍ය දේවල් අයින් වෙලා යන්නත් පුළුවන්, ගැලවිලා යන්න පුළුවන්. මේක ඉක්මනට ඔයාට වෙන්න පුළුවන්. ඔයා හිතන්නේවත් නැති විදිහට මේ දේවල් ඉස්සරහ කාලේදී වෙන්නත් පුළුවන්. සමහරට ඔයාට පීඩාකාරී ජොබ් එකක ඔයාට අයින් වෙන්න බැරුව ඔයා හිමි ඉන්නවනම්, ඒ කියලා කියන්නේ ඔයාට අයින් වෙන්න ඕනුණත් ඔයා අයින් වෙන්නේ නැතුව ඉන්නවනම් සමහරට ජොබ් එක නැති වෙන්න පුළුවන්. සමහරලාට ඔයා ඉන්න තැන වෙනස් වෙනවා වෙන්න පුළුවන්. මේ උදාහරණ කියන්නේ ඉතින් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම දෙයක් වුණ නැත්තම් මෙතන Ace of Swords ඇවිල්ලා තියෙනවා. කියනවා ඔයාට ගැලපෙන්නේ නැති දේවල් වලින් අයින් කරලා අලුත් ආරම්භයක් ගන්න කියලා. ඉතින් ඔයාගේ දැක්ම කියන එක පැහැදිලි කරගෙන, ඔයාගේ අරමුණ කියන එක පැහැදිලි කරගෙන, ඒකට ඔයා හොඳ විදියට ඔයා ඇක්ෂන් එක අරගෙන ඔයා වැඩ කරොත් එහෙම මතක් කරනවා කොච්චර පොඩි තැනක හිටියත්, මොන පොඩි විදියට ඔයා හිටියත්, ඔයාගේ අරමුණ වෙනුවෙන් ඔයා ගමන් කරනකොට, ඔයාගේ අරමුණ වෙනුවෙන් ඔයා වැඩ කරනකොට ඔයා දන්නේම නැතුව ඒ තැන, ඔයාගේ ඒ අදාළ ශේෂ්ත්‍රය තුල ඔයාට නායකයෙක් වෙන්න පුළුවන්. ඔයාට අදාළ ශේෂ්ත්‍රය තුල බොස් කෙනෙක් වෙන්න හැකියාවක් තියෙනවා. එනර්ජි එකක් ඔයාට තියෙනවා. ඉතින් හොඳ කාලේ එනකොට ගොඩක් අවස්ථාවන් ලැබෙයි ඔයාට. සමහර වෙලාවට ඔයා හිතන්නේ නැති අවස්ථාවන් ලැබෙයි. සමහර වෙලාවට ටිකක් අවදානම් අවස්ථා ලැබෙයි. ඉතින් හොඳ කාලේ එනකොට අවස්ථාවන් වලට විවර වෙන්න ඕනේ. ඔයා බෑක් එකේ හිටියොත්, ඔයා වැඩ කල් දදා හිටියොත් මේ දේවල් වලට නොලැබී යන්න පුළුවන්. ඒ වගේම අවස්ථාවන් ලැබෙනකොට හොඳට ඔයාට ගැළපෙන, ඔයාට අවශ්‍යම දේ, ඔයාගේ අරමුණ මොකක්ද, ඔයාට අවශ්‍යම දේ මොකක්ද, මේ හොඳට මේ දේවල් පැහැදිලි කරගෙන සහ හොඳට ඔයාට ලැබෙන අවස්ථාවන් ගැනත් හොඳට හොයලා බලලා ඒ අවස්ථාවන් ගන්න කියලා කියනවා. මොකද සමහර අවස්ථාවන් ඔයා අත්හැරලා දාන්න පුළුවන්. මේක එච්චර හොඳ නෑ, මේක අමාරු වැඩි කියලා. හැබැයි ඔයා හිතන්නේ නැති වුණාට ඒ අවස්ථාව ඔයාට ගොඩක් හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන්. ඔයා ලේසි කියලා ගන්න අවස්ථාව තුළ ඔයා හිතනවා තරම් හොඳක් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා හොඳට ඒ ලැබෙන අවස්ථාවන් වල හොඳට හොයලා බලලා ඒ අවස්ථාවන් ගන්න. ඉතින් හොඳ කාලයක් ඇවිල්ලා තියෙනවා. අවස්ථාවන් ගොඩක් ලැබෙනවා. ඒ හින්දා තමයි කියන්නේ මේ අවස්ථාවන් හරි විදියට තෝරා බේරා ගන්න කියලා තමයි මෙතනදී කියන්නේ. ඉතින් හරිම පැහැදිලි. ඔයාට අනවශ්‍ය දේවල් වලින්, ඍණාත්මක දේවල් වලින් අයින් වෙලා මේ හොඳ කාලයක් ඇවිල්ලා තියෙන්නේ. මේ කාලේ ඔයා වෙනුවෙන් ඔයා වැඩ කරන්න. එතකොට ඔයාගේ ජීවිතේ ඔයා බලාපොරොත්තු වෙන තැනට, ඒ ඉලක්කයට, ඒ අරමුණට ඔයාට යෑමේ ලොකු හැකියාවක් තියෙනවා කියලා තමයි මෙතනදී මම දකින්නේ.